40 Days with Jesus. අද අපේ ලෝකයේ කොතරම් දියුණු වුණත් මිනිසුන්ගේ හදවත් තුළ පවතින තනිකම සහ නොසන්සුන්කම නැති කරන්න කිසිම තාක්ෂණයකට හෝ ධනයකට තවමත් හැකි වී නෑ. අද අපි කියූ ජොහන් සුභාරංචියේ මේ කොටස දෙස බලන විට මට මෙවි පේන්නේ මහදවල් අවුවේ රස්නේ මැද තනියම ලිඳක් ළඟට එන ස්ත්‍රියක්. ඇයි ඒ දවල් 12ට වතුර ඇදීමට ආවේ? සාමාන්‍යයෙන් කාන්තාවක් වතුර අදින්නේ හවස් වරුවේ කණ්ඩායම් විදිහටයි. නමුත් ඇය ආවේ තනියම. ඒ ඇයි? ඇයට සමාජයට මුහුණ දෙන්න බැරි වුණ නිසා. ඇගේ අතීතය, ඇගේ වැරදි සහ ඇගේ ජීවිතය ගැන මිනිස්සු කතා වුණා. ඇය ආවේ Tamanගේ ශාරීරික පිපාසය නිවා ගන්න වතුර කලයක් පුරවා ගන්නයි. නමුත් ඇය නොදැනුවත්වම ඇගේ හදවතේ තිබුණු ලොකුම පිපාසය නිවා ගන්න පුළුවන් ජීවන උල්පත ළඟටයි ඇය වෙත් හිටියේ. අපි හැමෝම ජීවිතේ මොනවා හරි දෙයක් හොයනවා. මම දන්න එක්තරා තරුණයෙක් හිටියා. ඔහුට හොඳ රැකියාවක්, වාහනයක් සහ ඕනෑ තරම් මිතුරන් හිටියා. හැම සති අන්තයකම ඔහු සාද පවත්වමින් විනෝද වුණා. නමුත් ඔහු දවසක් මට මෙහෙම කියනවා, "ෆාදර්, මේ හැමදේම ඉවර වෙලා රැට කාමරයට ආවම මට දැනෙන්නේ පුදුම හිස්කමක්. මම කොච්චර දේවල් කළත් මගේ හිතේ සැනසීමක් නැහැ කියලා මට දැනෙනවා." සහෝදර සහෝදරියනි, අපේ ජීවිතත් හරියට මේ සමහර ස්ත්‍රියගේ වතුර කලය වගේ. අපි එක්ක පුරවන්න දහසක් දේවල් කරනවා. මුදල්, ජනප්‍රියත්වය, අලුත් දුරකථන, එමත් නැත්නම් විවිධ සබඳතා තුළින් අපි සතුට හොයනවා. ඒත් ඒ සතුට තාවකාලිකයි. ටික වේලාවකින් ආයෙත් අපිට පිපාසය දැනෙනවා. නමුත් එදා එළිඳ ළඟ ජේසුස් වහන්සේ ඇයට කීවේ පුදුම කතාවක්. උන්වහන්සේ ඇයට දොස් කීවේ නැහැ. උන්වහන්සේ ඇගේ පෞකාරකම දැනගෙනත් ඇයට ආදරෙන් කතා කරනවා. උන්වහන්සේට දුන්නේ තව දුරටත් පිපාසයේ ඇති නොවන ජීවන ජලයයි. ඒ ජීවන ජලය කියන්නේ උන්වහන්සේ අපට දෙන ශුද්ධාත්මික ආදරයයි. සමහර විට ඔබත් මිනිසුන්ට මුහුණ දෙන්නට බැරිව ඔබේ අතීතය ගැන පසුතැවෙමින් හිතේ හිස්කමකින් ඉන්නවා ඇති. ජේසුස් වහන්සේ අදත් ඒ ළිඳ ළඟ ඉඳගෙන ඔබ එනකල් බලාගෙන ඉන්නවා. උන්වහන්සේට අවශ්‍ය නැහැ ඔබ විනිශ්චය කරන්න. උන්වහන්සේට අවශ්‍ය ඔබව නිදහස් කරන්නටයි. අද අපි අපෙන් මහමු. මම තවත් මගේ ජීවිතේ හිස්කම පුරවන්න හදන්නේ හිල් වෙච්ච කලවලින්ද? නැත්නම් අපිත් අදේ සමහර ස්ත්‍රිය වගේ පරණ කලය, එනම් අපේ පරණ පුරුදු බිය සහ පෞකාරකම උන්වහන්සේගේ පාමුල අතහැරලා අලුත් මිනිසෙක් විදිහට නැගිටින්නට යාවිසි ඵලය උන්වහන්සේගෙන් පතා යාඥා කරමු. ජේසුස්ටයි.